ඉතින් අද මගේ ජීවිතේ තවත් අලුත් පිටුවක් පෙරලන දවසක්. කොරියාවේ අවුරුදු 7ක් විතර වැඩ කරලා රැකියා ජීවිතේට සමු දීලා ලංකාවට එන්න හදන්නේ. තවත් අලුත්ම වැඩකට. මොකක්ද දන්නවද? කොරියාවට තව රැකියා 10 ගාණක් උත්පාදනය කරන්න මාර්ගයක් මම හදාගෙන තියෙනවා. ඉතින් ඒ මාර්ගයේ ලස්සනට කට්ටිය කොරියාවට එක්කන් එන්න තමයි මම ලංකාවට එන්නේ. හැමෝම මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම මෙච්චර කල් මං එක්ක එකතු වෙලා කොරියාවට ආපු හැමෝට ගොඩක් ස්තුතියි. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුභාරංචියක්. දැන් ලයිව් Zoom හරහා නෙමෙයි අපිව ෆිසිකල් සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට කොරියාවට එන එක ඉතා පහසුවෙන් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ ගැන අපි වැඩිදුර ඉස්සරහට කතා කරමු. එහෙනම් කොරියාවේ අවුරුදු 7ක රැකියා ජීවිතයට සමු දීලා මම අද කොරියාවේ වැඩ අවසන් කරන දවස. ඉතින් මට උනනම් දැන් කොරියාවේ හැමදේම ඉන්න පුළුවන්. අවශ්‍ය නම් බිස්නස් එකක් කරගෙන කොරියාවේ ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය හැමදේම තියෙද්දිත් කොරියාවේ ඉදිරියට ජීවත් වෙන්න පුළුවන්කම තියාගෙනත් මම ලංකාවට එන්නේ මේක මගේ හිතේ අදයි ඇති වෙච්ච හීනයක් නෙමෙයි. මම කොරියන් භාෂාව ඉගෙන ගන්න හිතා කෙටි කාලෙකින් ඇති වෙච්ච හීනයක්. ඒ හීනේ හැබෑ කරගන්න මට ඕනේ. මෙහි ඉඳලා මම Zoom එකෙන් මේ ජොබ් එකත් එක්ක කොල්ලොන්ට දෙයක් කරලා දෙන්න ගියාම සෑහෙන අමාරුයි. තාම සුළු කීප දෙනෙකුට විතරයි වැඩේ කරලා දෙන්නත් පුළුවන් වෙන්නේ මට තියෙන ටයිම් එකත් එක්ක. ඉතින් ෆිසිකල් අදින් පස්සේ අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාට ජය වේවා.